තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ගෞරවනීය පූජකවරුනි, මගේ ආදරණීය ලක්වැසි දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි, විශේෂයෙන්ම මා ජනාධිපතිවරයා වශයෙන් පත්වී දින 100ක් ගත වෙන අවස්ථාවේ මා අදහස් කළා ඔබ විසින් පත් කළ ඔබේ ප්‍රධානතම සේවකයා වශයෙන් ඔබ ඇමතීම වඩාත් සුදුසු බව. පසුගිය ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයේදී නිකුත් වූ ප්‍රතිඵල මත ජනවාරි 9 වෙනිදා මේ රටේ රාජ්‍ය නායකයා නැත්නම් ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමේ අවස්ථාව ඔබ විසින් මා වෙත ලබා දෙනු ලැබුවා. එදා සිට මේ දක්වා ගත වූ දින 100ක කාල සීමාව විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය පිළිබඳව, දේශපාලනය, සංවර්ධනය, ජාත්‍යන්තර සබඳතා මේ සියල්ල ගත් විට අපි නව රජයක් විදිහට නව පියවර රාශියක් තබලා තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරලා පැහැදිලිවම සිදු කළේ තම ප්‍රජාතන්ත්‍රීය අයිතිය තුල පරිවර්තනයක්, විප්ලවයක් කියලයි මම අදහස් කරන්නේ. ඒ සිදු පරිවර්තනය සහ විප්ලවය ලැබූ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය භාවිතය ක්‍රියාත්මක කිරීම, ඒට නැඹුරු වීම, මේ කියන කරුණු පදනම් කරගෙන පසුගිය මාස 3කට ආසන්න කාලය තුල කටයුතු කිරීමේදී රට තුල ඇතැම් අයගේ හැසිරීම, ඇතැම් අයගේ දේශපාලන තීන්දුව සහ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මගේ මතකයට එන්නේ ඉතිහාසය තුල විශේෂයෙන්ම ලෝකයේ ඇතැම් රටවල් වල විප්ලවයක් සිදු වූ අවස්ථාවේදී ඒ විප්ලවයෙන් පසුව ඇතිවන ප්‍රතිවිප්ලවය පිළිබඳවයි. බොහෝ වෙලාවට අපි දන්නවා විප්ලවයකින් පසු ප්‍රතිවිප්ලවයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් රටවල් වල. ඒ වගේම තමයි මගේ මතකයේ හැටියට 1990-91 වගේ කාල පරිච්ඡේද ගත් විට සෝවියට් දේශයේ බිඳ වැටීම, නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රාජ්‍යයන්හි බිඳ වැටීම තුල විශේෂයෙන්ම දේශපාලන අන්තවාදයේ කරා ගොස් තිබූ ඒ පාලනයන්හි පරිවර්තනයක් සිදු වූ විට ජනතාවට ලැබුණු නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ භුක්ති විඳීමේදීත් යම් කාල සීමාවක් යනතෙක් යම් ප්‍රශ්න සහ අර්බුද මතුවෙච්ච බව මගේ මතකයේ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒබ්‍රහම් ලින්කන් වැනි මානවවාදී නායකයෙක් ඇමරිකන් රාජ්‍ය පාලනයේ සිටි කාලය සිහියට එන විට වහල්භාවය අවසන් කිරීම සඳහා නීති හදලා නීති ක්‍රියාත්මක කිරීමෙන් පසුව ටික කලක් යන විට වහලුන්ම සමහර විට මට මතකයි සමහර අවස්ථාවල කියා තිබුණා නෑ අපිට වහල්භාවය හොඳයි කියලා හිතන්. ඒ මොකද නිදහස භුක්ති විඳීමෙන් ස්වශක්තියෙන් මිනිසෙක් විදිහට ගොඩනැගීමට තිබෙන අයිතියට වඩා කෙනෙක් යටතේ සේවය කරලා වහලෙක් විදිහට ජීවත් කරලා තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙන යන එක ඒ ලැබූ නිදහසට වඩා හොඳයි කියලා තමයි සමහර වහලුන් කල්පනා කළේ. ඒ නිසා වහල්භාවය අවසන් කරලා එය නීතිගත කරලා වහල්භාවයෙන් ඇමරිකන් ජනතාව නිදහස් කිරීමෙන් පසුවත් මම කිව්වේ යම් කෙටි කලක් යන විට ඇතැම් වහලුන් කියා සිටියා නෑ වහල්භාවය හොඳයි කියලා හිතන්. මේක තමයි මානව සමාජයේ සාමාන්‍ය තත්ත්වය.
ඉතින් අපි මේ தત્ත්වයේ තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යයි. දැන් සමහර අය අහනවා මේ දින 100 තුල මොනවද කළේ කියලා හිතන්. දින 100 තුල බොහෝ දේවල් කළා. ඇතැම් බොහෝ වටිනා දේවල් භෞතික වශයෙන් ඇහැට පෙනෙන අතට අසු වෙන දේවල් නොවේ. ජනවාරි 9 වෙනිදා මම ජනාධිපතිවරයා විදියට දිවුරුම් දෙන විට ඔබේ මතකයේ ඇති අපේ රට පිළිබඳව තිබූ ජාත්‍යන්තර තත්ත්වය. අපි නිසා ජාත්‍යන්තරය බෙදුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිෂන් සභාව, ආරක්ෂක මණ්ඩලය, ඔබේ මතකයේ තිබෙන ඇතිවෙච්ච සිදුවීම්. නමුත් අපි නිසා බෙදුණු ජාත්‍යන්තරය ජනවාරි 9 වෙනිදායින් පසුව ඔබ ආදරණීය ජනතාව ගත්ත තීන්දුව නව රජයක් බලයට පත් කරන්න ඔබ මා කෙරෙහි තිබූ විශ්වාසයම ජාත්‍යන්තරයේ මා කෙරෙහි විශ්වාසය තබලා තිබෙනවා. අද මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් මේ රාජ්‍ය නායකයා සහතික කරනවායි කියන එක. පසුගිය කාලය තුල මම රටවල් කීපයක ගියා ඔබ දන්නවා. මම මුලින්ම ගියේ අසල්වැසි අපේ ළඟම තියෙන මිත්‍ර රාජ්‍යයට ඉන්දියාවට. ඉන් පසුව මම ගියේ පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය බ්‍රිතාන්‍යයේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ දිනයට මම ගිය විට පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීම වගේම ඊට වඩා මට වැදගත් වුණා අපේ රට වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්, විදේශ ලේකම්, ඒ වගේම මහරැජින, ඒ හමුවීම් තුල මම හිතන්නේ බ්‍රිතාන්‍ය විතරක් නෙවෙයි අපි දිනාගත්තේ. මම විශ්වාස කරනවා යුරෝපා සංගමයේ දිනාගත්තයි කියලා හිතන්. අපි කෙරෙහි තබලා ඇති විශ්වාසය. ඒ වගේම ඔබ දන්නවා මම තුන්වෙනුව ගියේ චීනයට. අපේ මිත්‍ර රාජ්‍යයක් විදිහට අපේ රටේ සංවර්ධනයට විශාල අනුබලයක්, ශක්තියක් ආයෝජනයක් කරන චීනයට ගිහිල්ලා විශේෂයෙන් මට පුළුවන්කම ලැබුණා ඒ අපාතරේ මෙතෙක් කල් තිබුණු මිත්‍රත්වයේ තව තවත් තහවුරු කරගන්නට. මම ඉන් පසුව ගියේ ඔබ දන්නවා පාකිස්තානයට. පාකිස්තානයත් අපේ ඉතාම හිතවත් මිත්‍රයෙක්. ඉන්දියාව, චීනය, පාකිස්තානය, බ්‍රිතාන්‍ය මේ රටවල් වල සංචාරය ජාත්‍යන්තර වශයෙන් අපි මුළු ලෝකෙම දිනාගත්තා කියලා මම විශ්වාස කරන්නේ. අප කෙරෙහි ඇතිවෙච්ච විශ්වාසය, විශේෂයෙන්ම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහත්මයා, ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝඩි මහත්මයා, ඒ වගේම පාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් මහත්මයා, චීන ජනාධිපති ෂි ජින්පින් මහත්මයා, මේ රාජ්‍ය නායකයින් අප වෙත දැක් වූ ලෙන්ගතු භාවය, සෙනෙහස, මිත්‍රත්වය ඊටාම පුළුල්. මට මතකයි ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ජාත්‍යන්තරය මොනතරම් අපිට සමීප වුණාද අපේ නොබැදි විදේශ ප්‍රතිපත්තිය තුල. මගේ ආණ්ඩුව පැහැදිලිවම මේ රටේ ක්‍රියාත්මක කරන්නේ අද නොබැදි විදේශ ප්‍රතිපත්තිය. සියලු ජාතීන් තුල රාජ්‍යයන් අන්තර්ජාතික සංවිධාන තුල මිත්‍රත්වයේ තහවුරු කර ගැනීම. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මම ජනාධිපතිවරයා විදියට පත් වුණාට පස්සේ මට සුබපතපු ආකාරය මට මතකයි. ඒ වගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙක් පහුගිය කාලේ අපේ රටට ආවා. ඒ වගේම බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවක ආසියා කරේ විදේශ ඇමතිවරු, ඒ වගේම රාජ්‍යතාන්ත්‍රිකයින් විශාල පිරිසක් මේ මාස 3ට අපේ රටට ඇවිල්ලා මාව හමු වුණා. ඒ සියලු දෙනා අප කෙරේ විශාල විශ්වාසයක් ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා මම මූලිකවම කියන්නට ඕනේ මේ දින 100 තුල මොනවද කළේ කියලා අහන අයට, විශේෂයෙන්ම පසුගිය පාලනයේ බිඳ වැටලා තිබුණු ජාත්‍යන්තරයේ මිත්‍රත්වයේ විශ්වාසය ඉතා ශක්තිමත් ලෙස මට පුළුවන්කම ලැබුණා මගේ ආණ්ඩුව විදිහට මේ රටේ ජනතාව වෙනුවෙන් දිනා ගන්න. ඒ ලබාගෙන ඇති විශ්වාසය තුල අප කෙරෙහි ලබා දෙන සහයෝගය රටේ සංවර්ධනයට, රටේ විශේෂයෙන්ම භෞතික සම්පත් සංවර්ධනයට,
ජාත්‍යන්තර කටයුතු වලට අපි ඊ타මත්ම අගය කරන්නට ඕනේ. ඉතින් මේ තත්ත්වයන් එක්ක ඔබ දන්නවා ඔබ මාව බලයට පත් කළේ කුමක් සඳහාද? මට මතකයි පහුගිය ජනවාරි 8 වෙනිදාට කලින් සාමාන්‍ය අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට කතා කරපුවාමත් කෑ ගහනවා. දුරකථනයෙන් කතා කරපුවාම. එපා කතා කරන්න. සාමාන්‍ය භාෂාවෙන් ඒගොල්ලම කියන මේක ටැප් කරනවා කතා කරන්න එපා. රාජ්‍ය නිලධාරීන් නිදහසේ කතා කළේ නෑ දුරකථනයෙන්. රටේ සාමාන්‍ය පොදු මහ ජනතාව නිදහසේ කතා කළේ නෑ. ත්‍රිවිධ හමුදාව පොලිසියේ සාමාන්‍ය පහළ ශ්‍රේණිවල නිලධාරීන් දුරකථනයෙන් නිදහසේ කතා කළේ නෑ. ඒ හැම කෙනෙකුටම අඩුම වශයෙන් නිදහසේ දුරකථනයෙන් කතා කරන්න නිදහසක් තිබුණේ නෑ. මේ මාස 3 තුල ඒ නිදහස කොච්චර දුරට ශක්තිමත් වෙලා තිබෙනවද? ප්‍රජාතන්ත්‍රවාදය නිදහස මාධ්‍ය නිදහස මට මතකයි ජනවාරි 8 වෙනිදාට කලින් මාධ්‍ය අධිකාරීන් සහ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු ප්‍රවෘත්ති සංස්කාරකයින්ට කොහොමද දේශපාලන බලය තියෙන අය කතා කළේ කියලා හිතනවා. ඒ තුල තිබුණේ බලපෑම, තර්ජනය, මානසික පීඩාව. අද මාධ්‍ය තුලේ සියල්ල නිදහස්. නමුත් මේ ලබා දීලා තිබෙන නිදහස අර අපි කතා කරන වල්බూరు නිදහසක් කරගන්නවද? සමහර මාධ්‍ය ආයතන හැසිරෙන විදිය දැක්කම මට පුදුමයි මේ ලැබිච්ච නිදහස ඇයි වැරදි විදිහට පාවිච්චි කරන්න කියලා හිතනවා. ඒ නිසා ජනතාවගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස මාධ්‍ය නිදහස අනිත් පැත්තෙන් ගත්තම අධිකරණය. දැන් ඔබ දන්නවා නීතිය ආධිපත්‍ය මොනතරම් බිඳිලාද තිබුණේ? අධිකරණ ගැන විශ්වාසයක් තිබුණාද? අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය මේ සියල්ල රාජ්‍ය පාලකයින්ගේ දුරකථන ඇමතුම් වලට යටත් වෙලා තිබුණේ. ඔබ දන්නවා නොඑක් ආකාරයේ අපරාධ වලට සම්බන්ධ අයට කොහොමද නිදහස ලැබුණේ කාලේ කියලා හිතන්න. නඩු තීන්දුව හම්බුනේ කොහොමද කියලා හිතන්න. නීතිපතිවරයාට නිදහසක් තිබුණද නීතිපති විදියට තමන්ගේ වෘත්තීය අයිතිය අනුව කටයුතු කරන්න. විශේෂයෙන්ම අගවිනිසුරුවරයා පත් කිරීම මගේ බලතල තුල හමුදාපතිවරයා පත් කිරීම ඒ අංශවල සිටින සියලු දෙනාගේ පැහැදීමක් තිබෙනවා මම දන්නවා. ජ්‍යෙෂ්ඨත්වය අවශ්‍ය සියලු සුදුසුකම් වලින් සමන්විත අය තමයි ඒ තැන් වලට මම පත් කළේ. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරලා තිබෙනවා. නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා ඊ타මත්ම අත්‍යවශ්‍යයි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලා තිබෙනවා. ආරක්ෂක මණ්ඩලය තුල මම කතා කළා. මං කිව්වා ඔවුන්ට උපදෙස් දුන්න ආරක්ෂක මණ්ඩලයේදී ත්‍රිවිධ හමුදා පොලිසියට සියලු දෙනාට ඔත්තු සේවා රාජ්‍ය ජාතික ආරක්ෂාව පිළිබඳ මට අලුත් වැඩපිළිවෙලක් ඕනේ. මෙතෙක් කල ක්‍රියාත්මක වැඩපිළිවෙලට වඩා දැන් ඒ ගැන අපි කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපිට බොහෝ දුර ගමනක් සඳහා මේ ප්‍රවේශයක් විතරයි. විශේෂයෙන් ඔබට මම තවත් යමක් කිය යුතුයි. මේ දින 100ක කාල සීමාව තුල මම ජනාධිපතිවරයා විදිහට මගේ හැසිරීම පිළිබඳව සමහර අයගේ යම් විවේචන තිබෙනවා. සමහර අය කියනවා ශක්තිමත් නැහැ කියලා, සමහර අය කියනවා දුර්වලයි කියලා, සමහර අය කියනවා නායකයෙක් නෙවෙයි කියලා මේ විවේචකයෝ. හැබැයි මේ සියලුම විවේචකයින්ට සහ මගේ ආදරණීය ජනතාවට මම කියන්නට ඕනේ මේ දින 100 කාලය තුල මේ අසීමිත මහා බලතල තියෙන තනතුරේ බලය මම පාවිච්චි නොකරපු කෙනෙක්. ඇයි?
මම ආවේ තමුන්නාන්සලා මාව පත් කිරුවේ මේ බලය දෙන්න. මම ආවේ ඒ දේ සඳහා. විධායක ජනාධිපතිවරයෙක් සතු අසීමිත බලතල දෙන්න ඉවත් කරන්න ආවේ. ඉතින් මේ ගැන නොයෙකුත් විග්‍රහයන් තියෙනවා. දැන් බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මගේ මැතිවරණ ප්‍රකාශනයේ ඔබට ඉදිරිපත් කළ ඉතාම පැහැදිලිව කියලා තිබෙනවා. විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන්. දැන් මේ කාරණාවේදී මම මොනතරම් නම්‍යශීලී වුණාද? 1978 ව්‍යවස්ථාවේ සම්මත වෙච්ච දවසේ ඉඳලා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි විධායක ජනාධිපති ක්‍රමයට. ඒ නිසා 94 ඉඳලා හැම ජනාධිපතිවරණයකදීම අපේක්ෂකයෝ තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයට දැම්මා විධායක ජනාධිපති ධූරයේ බලතල ඉවත් කරනවා කියලා. ඒ කාටවත් ඒක කරගන්න පුළුවන් වුණේ නැහැ. දැකලේ නැහැ. ඒ වගේම තමයි 78 ව්‍යවස්ථාවේ මේ එකම ආපු මනාප ඡන්ද ක්‍රමය එදා ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි. එතකොට මේ දෙකටම වාම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය පළවෙනි වරට මගේ මතකයේ හැටියට 1999 මේකට විරුද්ධව යෝජනාවක් සම්මත කළා වුන්ගේ සම්මේලනයේදී 99 ඉඳලා එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි. මේක පොදු මහජනතාව තුළ ඇතිවෙච්ච සංවාදයක් ඔවුන්ගේ දේශපාලන බුද්ධිය ප්‍රඥාවන්තභාවය ඥානය දැනුම අවබෝධය සහ අත්දැකීම් එක්ක. ඒ නිසා අය කළ යුතුමයි මේ 19 වෙනි සංශෝධනය. මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සීලාචාර සමාජයක් හදන්න ඒකාධිපතින් බිහිවීම වළක්වන්න තනි රාජ්‍ය බලය රාජ්‍ය වත්කම් මුළු අධිකරණය පාර්ලිමේන්තුව මේ සියල්ල තමන්ගේ තනි බලයට නතු වෙන මේ ක්‍රමේ මේ වහා වෙනස් කළ යුතුයි. පහුගිය මාස 3 මේ කටයුතු වලදී මම දන්නේ ලෝකේ රාජ්‍ය නායකයෙක් මේ විදිහේ බලතල තිබෙන තනතුරකට පත් වෙලා ඒ පත් වුණාට පස්සේ තමන්ගේ අතේ තියෙන මේ බලය දෙන්න මේ තරම් නම්‍යශීලී වෙච්ච කෙනෙක් මම අහලා නැහැ. ඒක මම ගැන මම කතා කරනවා නෙවෙයි. රජයේ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ මගේ උපදෙස් අනුව මේ බලතල ඉවත් කරන්න. මගේ පෞද්ගලික ව්‍යවස්ථා සම්පාදක උපදේශකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ මේ බලතල ඉවත් කරන්න. ඒ අපේ දේශපාලන තීන්දුවක් අදහසක් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් දුන්නා. දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණේ දුන් තීන්දුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවට අනුකූලව දැන් අපි කටයුතු කළ යුතු වෙනවා. එයින් එහා අපිට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවට මේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීම තුළ අපිට දැන් පහුගිය දින කිහිපයේ යම් බාධාවක් නැති වුණා. මම පාර්ලිමේන්තුව නියෝජනය කරන ආදරණීය ගරු මහජන නියමිතවරුන්ගෙන් මැති ඇමතුරුන්ගෙන් ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ Tamanට ලැබිච්ච ඓතිහාසික අවස්ථාවක්. මේට පක්ෂයේ ඡන්දය පාවිච්චි කිරීම ඓතිහාසික වශයෙන් Tamanට ගෞරවයක් ලැබෙන තැනක්. ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සීලාචාර සමාජයක්, විනය ගරුක හික්මීමක් ඇතුව ගොඩනගන්න. ඒ සියල්ල සඳහා මම විශ්වාස කරනවා මේ සෑම කෙනෙක්ම මේ 19 වෙනි සංශෝධනය සම්මත කිරීම සඳහා ඡන්දය පාවිච්චි කළයි කියලා. මම ඊටාම ගෞරවයෙන් මේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරලා මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කොටස්කාරයෙක් වෙන්නයි කියලා හිතන්. ඒ වගේම තමයි අපි ඒකාකාරයෙන් 19 වෙනි සංශෝධනය ඊළඟට මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම. දැන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අලුත් මැතිවරණ ක්‍රමයක් පිළිබඳව ඒ සඳහා කටයුතු කරගෙන යනවා. මේ බලාපොරොත්තු වෙන අය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා සම්මත කරන්න. දැන් මේ විතරක්ද? දැන් අපි මේ කාලය තුල ජනතාවට දුන්නු පොරොන්දු අනුව දූෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවක් මම පත් කෙරුවා. විශ්වකාරවරුන්.
ඒ කටයුතු මේ වන විට ඉතාම සාර්ථකව කෙරෙනවා. ඒ වගේම ජාතීන් අතර සමගිය සංහිඳියාව සහජීවන මිත්‍රත්වය අපේ රටේ සිංහල බෞද්ධ හින්දු කතෝලික මේ ආගම් වශයෙන් ජාතීන් වශයෙන් වගේම සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග මේ සියලු ජාතීන් සියලු ආගම් මේ සියලු දෙනා තුළ සංහිඳියා පිළිවෙතක් සමගියක් සහෝදරත්වයක් අවිශ්වාසයක් සැකයක් බියක් නැතුව ජීවත්වීම ලෝකයේ සංවර්ධනය වූ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාද සහ නිදහස ඉහළින්ම භුක්ති විඳින රටවල්වල මොනතරම් මේ රටවල්වල අභ්‍යන්තරයේ විවිධ ජාතීන් විවිධ භාෂාවන් විවිධ ආගම් කතා කරන අය ඉන්නවද? අපේ බහු ආගමික සමාජයක් බහු ජාතීන් නියෝජනය කරන සමාජයක්. එතකොට මේ සියල්ලෙහිදීම අපි දැනගන්න ඕනේ අපේ සිංහල බෞද්ධ ජනතාවගේ ඓතිහාසික පදනමත් සමග ඒ ගෞරවනීයත්වයේ සහ වැදගත්කමක් සමග අනිකුත් සියලු ජන කොටස්වල සමග සියලු දෙනාට සහෝදරත්වයෙන් මිත්‍රශීලීව සහජීවනයෙන් සාධාරණ සමාජ ක්‍රමයක් තුල සැකයෙන් අවිශ්වාසයෙන් තොරව ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම. ඉතින් මේ සඳහා අපි ප්‍රතිසංවිධානය පිළිබඳව ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කළා. ජාතීන් අතර සහජීවන සංහිඳියාව සඳහා. දැන් මේ ප්‍රතිසන්ධානය පිළිබඳව ජනාධිපති කාර්ය සාධන බලකාය ඉතා සාර්ථකව කටයුතු කරගෙන යනවා. අපි එතනින් නැවතුනේ නැහැ. ජාතික සමගිය පිළිබඳව සංහිඳියා පිළිබඳව ජාතික සමගි සංහිඳියා කටයුතු කිරීමේ ලේකම් කාර්යාලයක් අපි අලුතෙන් ආරම්භ කළා. මේ රටේ තිබෙන අභ්‍යන්තර ප්‍රශ්න අපි තේරුම් ගන්න ඕනේ. මේවා ඔඩුදුවල අවුරුදු 30ක යුද්ධයක් එක්ක ඇතිවෙච්ච ප්‍රතිඵලය. මේ රටේ නැවත යුද්ධයක් නොවෙන්න අපි කටයුතු කිරීම. මේ කටයුතු කිරීමේදී ඒ සියලු ජන කොටස් අතර තිබිය යුතු මිත්‍රත්වය. ඒ වගේම තමයි මම කනගාටුවෙන් කියන්නට ඕනේ අපේ දේශපාලන විරුද්ධවාදීන් අන්තර්ජාලය හරහා ඇතැම් මාධ්‍ය හරහා කරන ඉතාමත්ම අසත්‍ය ප්‍රචාර උතුරේ හමුදායින් කරලයි කියනවා. හමුදා බට සංඛ්‍යාව අඩු කරලයි කියනවා. සාම්පූර් ප්‍රදේශවල LTT ත්‍රස්තවාදීන්ට ඉඩම් දීලයි කියනවා. සුළු ජාතීන්ට එහෙම නැත්නම් දෙමළ මුස්ලිම් ජනතාවට සිංහල ජාතියට වඩා වැඩි අයිතිවාසිකම් දීලයි කියනවා. සම්පූර්ණයෙන්ම මේ කතා පතුරවන්නේ අන්තයට ගිය ජාතිවාදී. කරුණා කරලා මේ අසත්‍ය ප්‍රචාර ලෝකයට දෙන්න එපා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් ඉතාම නොමග යවනවා. රට ඇතුළේ ඉන්න අයට නම් ගිහින් බලන්න පුළුවන් උතුරට ගිහිල්ලා. නමුත් අපි ඉතාම පැහැදිලිව කියන්නට ඕන යුද්ධය පැවති වෙලාවේ ආරක්ෂක හමුදා උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි කොළඹ නගරයේත් පෞද්ගලික ඉඩම් තමන්ගේ භාවිතය සඳහා ගත්තා. ආරක්ෂක හමුදාවල භාවිතය. එතකොට මුල් අයිතිකරුවන්ට ඉඩම් දීම මම අහනවා ඒක වැරද්දක්ද? ආරක්ෂක හමුදාවලට කිසිම බලපෑමක් නොවන විදියට ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් නොවන විදියට ආරක්ෂක කඳවුරු කිසිම ආකාරයෙන් දුර්වල නොවන විදියට දැන් කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ වටේ එවිදිහේ කොච්චර පෞද්ගලික වත්කම් දීපල නිවාසද? ඉතින් ඒවා මුල් හිමිකරුවන්ට අපි දෙන්නේ නැද්ද? නමුත් මේවා ගැන ඊටාම වැරදි ප්‍රචාරයන් තමයි ගෙනියන්නේ. ඒක නිසා අපි මේ සෑම අංශයක් පිළිබඳවම අපි ඊටාම පැහැදිලි ප්‍රතිපත්තියක ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපි රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීමේ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කළා. රාජ්‍ය වත්කම් අන්සතු කළ එහෙම නැත්නම් පිට රටවල් වල බැංකුවල තැන්පත් කරන අපිට මේ රටට අයිති මුදල් ඒවා ආපසු ලබා ගැනීම සඳහා මම විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් කළා. මේ සම්බන්ධයෙන් අපි දේශීය වශයෙන් වගේම විදේශ ජාත්‍යන්තර වශයෙන් අපි ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගන්නවා ඒ කටයුතු සාර්ථක කිරීම සඳහා. නිසා මේ සියලු අංශ පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයකින් අපි කටයුතු කරන්න කියලා මම කියන්නට ඕනේ. දැන් බලන්න අපේ රටේ සංවර්ධනයේදී මේ රටට වාර්ෂිකව බිලියන් 400කට වැඩි ආහාර ගේනවා පිට රටින්. ඉතින් අපි ස්වයංපෝෂිතද?
භෞතික සම්පත් සංවර්ධනය තුළ පාරවල් සහ ගොඩනැගිලි හැදීමෙන්ම මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ජනතාවගේ ආර්ථිකය දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. අපේ රට කොච්චර ලස්සන පරිසරයක් තිබෙන සුන්දර රටක්ද? ලෝකයේ උතුම්ම රටක් අපි. මේ රටේ තිබෙන ස්වාභාවික සම්පත් කාලගුණය දේශගුණය අපිට ආශිර්වාදයක්. බිලියන් 400කට වැඩි ආහාර පිටරටින් ගේන්න ඕන නැහැ. මේවා ගැන අපි පැහැදිලි ප්‍රතිපත්තියක ඉන්නවා. දේශීය කෘෂි කර්මාන්තය ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැම වැඩපිළිවෙලක්ම ගන්නවා. රාජ්‍ය සේවකයා කම්කරුවා වැඩ කරන ජනතාව පෞද්ගලිකාංශය මේ සියල්ල ශක්තිමත් කිරීම සඳහා අපි අවශ්‍ය වැඩපිළිවෙල පියවරෙන් පියවර ගන්නවා. ඒ නිසා මේ සියලු කටයුතු වලදී බලන්නේ සෑම අංශයක් පිළිබඳව අපි අවධානය යොමු කරලා අපි මැතිවරණ ප්‍රකාශනයේම අපි කිව්වා වගේ මේ රටේ යහපාලනයක් සඳහා අපි කැප වෙන්නේ. මේ යහපාලනය ඇති කිරීම තුළ ඇතිවන නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මම කලින් කිව්වා වගේ මේක වැරදි විදියට භුක්ති විඳින්න නැතුව රටේ අනාගතය වෙනුවෙන් අද ජීවත් වන ජනතාව වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් අපි අපේ වගකීම් අපි ඉටු කළ යුතු වෙනවා. දූෂණ වංචා අවම කිරීම සඳහා සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. මම අද වෙනකන් අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ කිසිම නිලධාරියෙකුට දුරකථන ඇමතුමක්වත් මන් දීලා නැහැ. කිසිම කෙනෙක් ගෙන්නලා මම කතා කරලා නැහැ. අධිකරණයේ කිසිම කෙනෙක් මම පෞද්ගලිකව හම්බෙලා නැහැ දුරකථන ඇමතුම් දීලා නැහැ. ඒ යහපාලනයක අවශ්‍යතාවය. රාජ්‍යාංශය රටේ ජනතාවට ආදර්ශයක් වෙන්න ඕනේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ මම එනකොට සේවක සංඛ්‍යාව 1575යි. අද සේවක සංඛ්‍යාව 600ක් විතර. 1000කින් අඩු කෙරුවා. අපි මේ ආදර්ශය අපෙන් දෙනවා. ඒ නිසා මගේ ආදරණීය ජනතාවට මම ඊටාම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මැතිවරණයේදී දුන්නු ප්‍රතිඥාවන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට මම කැප වෙලා සිටිනවා. ඒ වගේම තමයි දූෂණයට වංචාවට හොරකමට නාස්තියට මම කිසි විටකත් මම ඉඩ තියන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා විට අර මම කලින් කිව්වා වගේ වහල් නීතිය සම්මත කරපුවාම ඇමරිකාවේ සමහර වහලුන් නෑ වහලුන් විදිහටම ඉන්න එක හොඳයි කියලා කිව්වා වගේ මේ දූෂණ වංචා තුරන් කරන්න අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඒ අදාළ අංශ වලින් ගන්න විට සමහර ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා. අපි ජනතාව කෙරෙහි විශ්වාසය තියෙනවා. මම ජනතාව කෙරෙහි විශ්වාසය තියෙනවා. ජනතාව නිවැරදි දේ තෝරා ගන්නා බව අපි දන්නවා. රටේ නීතිය වල්වදින්න දෙන්න පුළුවන් කමක් නැහැ. මම තීන්දුව ගන්න ඕන තැන තීන්දුව ගන්නවා. විශේෂයෙන්ම ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරමින් දූෂණ වංචා මේ රටෙන් තුරන් කිරීම සඳහා ජනතාවගේ අයිතිවාසිකම් උරුමයන් ආරක්ෂා කිරීම සඳහා මා විසින් ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නවා නොබියව. මම මැතිවරණයට ඉදිරිපත් වුණේ ජීවිත පරිත්‍යාගයෙන් මම සහ මගේ දරුවන්ගේ ජීවිත එක්ක මම මහ මුහුදට පැන්නා වගේ. මං අදත් එහෙමයි. ඒක නිසා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන යහපත් සීලාචාර වැදගත් සමාජයක් ගොඩනගන්න නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන්න ජනවාරි 8 වෙනිදා ඡන්දේදී ජනතාවට දුන්නු මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු ඉටු කරන්න ඒ සියල්ල සඳහා අද ජීවත් වන ජනතාව වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් ඔබ අපි සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් අපේ උතුම් මාතෘ භූමිය අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඒ සියල්ල අපි එක සහෝදරත්වයෙන් මුහුණ දෙමු. අපි ඉදිරියට යමු. සුබවාදීව හිතමු. අලුත් දෙයක් හිතමු. අලුතෙන් සැලසුම් කරමු. සියල්ල පිළිබඳව අපි අපේ වගවීම් ඒ සියල්ල පැහැදිලිව තේරුම් ගනිමු. ඇතැම් වෙලාවට වගවීම තේරුම් ගන්නේ නැහැ. දේශපාලඥයා රාජ්‍ය නිලධාරියා මේ පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ නිසා ඒ සියල්ලට සමාජය විවෘතයි නිදහස්. ඔබ සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.